සංක්‍රමණික විරෝධතා හේතුවෙන් ලොස් ඇන්ජලිස්සේ මේ වන විට දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබෙනවා. ඒ අනුව ඇමරිකානු හමුදාව ලොස් ඇන්ජලිස් නුවරට මැරීන් පටයන් 700ක් යොදවන බවට තහවුරු කර ඇති බවයි වාර්තා වුණේ. මේ අතර ලොස් ඇන්ජලිස් නුවරට අමතර ආරක්ෂක බටයින් 2000ක් යෙදවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නියෝගයක්ද නිකුත් කළා. ඒ ලොස් ඇන්ජලිස්සේ ආරක්ෂාව ඉහළ දැමීම සඳහා ආරක්ෂක අංශ යෙදවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගයකට අනුවයි. ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසුවේ ආරක්ෂක බටයින් යෙදවීමට වැදගත් තීරණයක් ගත් බවත්. එසේ නොකළේ නම් ලොස් ඇන්ජලිස් නගරය සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩ තිබූ බවටයි. මේ අතර කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් පවසන්නේ මෙම යෙදවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. ආගමනරයෙකු බලාත්මක කිරීම නිලධාරීන් නගරය පුරා වැටලීම් සිදු කිරීම ආරම්භ කිරීමත් සමග පසුගිය සිකුරාදා ලොස් ඇන්ජලිස් නගරයෙන් පිටත විරෝධතා ආරම්භ වීම සිදු වුණා.